එකමත් එක රටක හිමමින් සුදු, රුධිරයමින් රතු සහ කළුවර ලීමෙන් කළු කිස් කලඹක් සහිත ඊටමත් රූමත් කුමරියක් සිටියාය. ඇයව හැඳින්වූයේ හිම කුමරිය යන නමිනි. ඇගේ මව වූ රජින මිය ගිය පසු රජු තවත් කාන්තාවක් විවාහ කරගත්තේය. නව රජින ඊටමත් නපුරු, ආත්මාර්ථකාමී සහ ඊර්ෂ්‍යාකාරී දෙනැත්තියක් වූවාය. නපුරු රැජින සතුව ඉන්ද්‍රජාලික කැඩපතක් තිබුණි. ඇය දිනපතා මේ කැඩපතෙන් මෙසේ ඇසුවාය. කැඩපත බිත්ති අතරේ ලොව ඇති ලස්සනම කාන්තාව කවුද මේ? සෑම විටම කැඩපත පිළිතුරු දුන්නේ ඒ ඔබයි මගේ රැජිනියනි. නමුත් හිම කුමරිය වැඩිවියට පත්වන විට ඇය දිනෙන් දිනම වඩාත් රූමත් වූවාය. දිනක් රැජින නැවතත් කැඩපතෙන් ඇසූ විට කැඩපත මෙසේ කීවේය. රැජින ඔබ ලස්සනයි. ඒත් ඇත්තවන්නේ හිම කුමරියයි ලොව ලස්සනම කාන්තාව. මෙයින් කෝපයටපත් රජින දඩයක්කාරයෙකු කැඳවා හිම කුමරිය වනයේට රැගෙන ගොස් මරා දමන ලෙස අණකලාය. කුමරියගේ හදවත ගෙන එන ලෙසද ඇය පැවසුවාය. දඩයක්කාරයා කුමරියට අනුකම්පා කළේය. ඔහු ඇයට පලා යන ලෙස පවසා ඒ වෙනුවට ඌරෙකුගේ හදවත රැජින වෙත ගෙන ගියේය. වනයේ අතරමං වූ හිම කුමරිය කුඩා නිවසක් සොයාගත්තාය. එහි වාසය කළේ වාමනයන් සද්දෙනකි. ඔවුන්ගේ නිවස පිරිසිදු කර ආහාර පිසීමට පොරොන්දු කුමරිය ඔවුන් සමග ජීවත් වීමට පටන් ගත්තාය. වාමනයන් ඇයව ආදරෙන් රැකබලාගත් අතර නපුරු රැජිනගන ප්‍රවේශම් වන ලෙස අවවාද කළහ. මේ අතර මායා කැඩපතෙන් සත්‍ය දැනගත් රැජින වෙස්වලාගෙන මහලු ගැමියෙකු ලෙස වාමනයන්ගේ නිවසට පැමිණියාය. ඇය හිම කුමරියට විෂ සහිත ඇපල් ගෙඩියක් කෑමට දුන්නාය. ඇපල් කෑ සැනින් කුමරිය බිම ඇද වැටි මලවුන් හා සමානව නිදි ගියාය. වාමනයන් ඇයව මියගිය බව සිතා වීදුරු මිනි පෙට්ටියක තැන්පත් කළහ. දිනක් අසලින් ගමන් කළ කඩවසම් කුමාරයෙක් වීදුරු මිනි පෙට්ටියේ සිටින රූමත් කුමරිය දැක ඇය ගැන වශී විය. ඔහු වාමනයන්ගෙන් අවසරයගෙන මිනි පෙට්ටිය රැගෙන යාමට උත්සාහ කළේය. එසැනින් මිනි පෙට්ටිය සෙලවි හිම කුමරියගේ උගුරේ හිරවී තිබූ විෂ ඇපල් කැබැල්ල පිටතට විසිවී. හිම කුමරිය නැවත පණ ලැබුවාය. කුමාරයා ඇරව තම මාලිගාවට කැඳවාගෙන ගොස් විවාහ කරගත්තේය. නපුරු රැජිනට ඇගේ අපරාධවලට දඬුවම් ලැබුණු අතර හිම කුමරිය සහ කුමාරයා සතුටින් සදාකල් ජීවත් වූහ.